පරිස්සමින් ඇති කියලා හිතනවා. ඉතින් අද මට හිතුණා රාමෙන් එකක් හදන් කන්න. මං කොහොමද නූඩ්ල්ස් ලවර් කෙනෙක්. ඉතින් මම නූඩ්ල්ස් නිතරම කනවා. ඉතින් අද මට හිතුණා රාමෙන් එකක් කන්න ඕනේ මේ කොත්තු මී එකේ කියලා. ගොඩක් දවසකින් කන්න බැරුණා. මොකද මට ගෙදර යන්නත් බැරි වෙච්ච නිසා. මට හිතුණා අද හොස්ටල් එකේදීම රාමෙන් එකක් හදන් කනවා කියලා. මං සාමාන්‍යයෙන් නිතරම නූඩල්ස් කන හින්දා එක එක රෙසිපීස් වලට නූඩල්ස් try කරන කෙනෙක්. ඉතින් අදත් ගොඩක් ඉක්මනට වගේම රසට හදන්න පුළුවන් රෙසිපි එකක් තමයි හදාගන්න යන්නේ. ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක එක බෙදා ගන්න ඕනි කියලා. ඉතින් ඔය විදිහට සුපර් මාකට් එකට ගිහිල්ලා නූඩල්ස් එක හදන්න බඩොයි මට අවශ්‍ය තව බඩු ටිකකුත් අරගෙන මං ඉක්මනට ආව හොස්ටල් එකට නූඩල්ස් එක හදන්න. ඉතින් මේ තියෙන අපේ හොස්ටල් එක. එතකොට මේ තියෙන කිචන් එක. දැන් අපි ලෑස්ති වෙන්නේ රාමෙන් හදන්න. මුලින්ම මට ඕනේ එළවලු ටික අරගෙන ඊට පස්සේ මං ගෙනාපු මික්ස් බෝල් පැකට් එක මුලින් බැදගත්ත. මං බදින කෙනා වීඩියෝ එකක් ගත්තේ නැහැ. ඒක බැදගෙන ඊට පස්සේ මට අවශ්‍ය විදිහට මං එළවලු ටික කපා ගත්තා. මං ඉතින් හැමෝම හදන රාමෙන් එක නෙවෙයි හදන්නේ. මේක මං ආස විදිහට තමයි මං හදාගන්නේ. මං කියන්නේ විවිධ රෙසිපීස් මම try කරනවා කියලා. ඉතින් මේකත් ඒ විදිහේ රෙසිපි එකක්. මුලින්ම මම කැරට් ටික මේ විදිහට දිගාතට කපා ගන්නවා. කැරට් වලට අමතරව මම එකට ලුණු කොළ, මාළු මිරිස්, ලුණු, ඒ වගේම සුදු ලුණු බික් දෙකක් වගේ එකතු කරගන්නවා. ඉතින් ඔයාලට කැමති විදිහට මේක කපන්න පුළුවන්. දිගාතට, රවුමට, කොටුවට ඕන විදිහකට කරල පිටින් දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ඔයාලා කැමති නම්. දැන් මේක බලන් ඉන්න ඔයාලට හිතෙන්න පුළුවන් රාමෙන් එහෙමත් කනවාද මේ විදිහට කවුද රාමෙන් කන්නේ වගේ දේවල්. ඉතින් එහෙම හිතන ඔයාට මට කියන්න තියෙන්නේ අපේ ජීවිතෙත් හරියට රාමෙන් එකක් වගේ. හැමෝම කරන විදිහට අපි කරන්න ඕනි කියලා එකක් නැහැ. ඔයා කරන දේවල් වලින් ඔයාට හානියක් නැත්තම් සමාජයට කරදරයක් නැත්තම් මේ ජීවත් වෙන්න ආපු පුංචි කාලෙදී ඔයා ආස දේවල් කරලා සතුටින් ඉන්න. මොකද මේ ගෙවෙන හැම තප්පරයක්ම වගේ ජීවිතේට ඔයාට ගොඩාක් වැදගත්. ඉතින් ඔය විදිහට මං එළවලු ටික කපා ගත්තා. ඊට පස්සේ බැදගත්ත මීට්ස් බෝල් ටිකක් තියෙනවා. මුලින්ම අපි රාමෙන් නූඩල්ස් එක දාලා එක පොඩ්ඩක් තඹ ගන්න ඕනේ. ඊට පස්සේ භාජනයක් රත් වෙන්න තියලා ඒකට තෙල් ටිකක් දාලා මම මුලින්ම දාන්නේ කැරට් ටික. කැරට් ටික චුට්ටක් තෙල් වල බැදගෙන එද්දී මම ඒකට බිත්තරයක් කඩලා දානවා. ඊට පස්සේ මේ තෙල් එක්ක බිත්තරේ ටිකක් බැදෙන්න දෙන්න ඕනේ. මම නම් මේක හොස්ටල් එකේ හදන්නේ රයිස් කුකර් එකේ. ගොඩාක් ළමයින්ට තියෙන රයිස් කුකර්නේ හොස්ටල් එකේ. ඉතින් ඔයාලට පුළුවන් මේක රයිස් කුකර් එකේ පහසුවෙන්ම හදාගන්න. ගෙදර හදනවා නම් මේක වෙන භාෂණයක හරි අපූර්වයට හොඳට ඉක්මනට හදාගන්න පුළුවන් රයිස් කුකර් එකේ. ඉතින් ටිකක් වෙලා යනවා මේක හදන්න. දැන් ඔය විදිහට මේක ටිකක් බැදීගෙන එනකොට මම ඒකට ලුණු ටිකක් එකතු කර ගන්නවා. ඊට පස්සේ මම මේකට තව තුනපහ ටිකකුත් එකතු කර ගන්නවා. මොකද තුනපහ වලින් රසය ටිකක් වැඩි වෙනවා. එහෙනම් මම මේකට තුනපහ පොඩ්ඩකුත් දා ගන්නවා. ඉතින් ඔයා හොස්ටල් එකේ මේක හදනවා නම් ඔයා ගාව තුනපහ නැති වෙනා කියලා දුක් වෙන්න එපා. මේක තුනපහ දාන්න ඕනෙම කියලා දෙයක් නැහැ. මම ටිකක් දානවා. ඉතින් මං ගා තිබ්බ නිසා දැන් මම මේ බිත්තරේ ස්ක්‍රැම්බල් කරගන්නවා ටිකක්. හැබැයි ළමයි ලොකු කෑලි වලට කඩා ගන්න. මේක චූටි කෑලි වලට ඔයාලා කඩා ගන්න එපා. මොකද මේක ලොකු කෑලි වලට බිත්තරේ කැඩනම තමයි මේක ඇත්තටම රස. ඉතින් දැන් ওই විදිහට මම ඊට පස්සේ මාළු මිරිසුයි ලුණු, සුදු ලුණු ඔය ටික ඔක්කොම එකතු කරලා ආපහු බෙද ගන්නවා. මම ලුණු කපාගද්දි ටිකක් ලොකුවට කපාගත්තා. අපි සාමාන්‍යයෙන් අර ඩෙවල් එකට කපාගන්නේ ඒ තරම්ම ලොකු නැහැ. හැබැයි ටිකක් ලොකුවට කපාගත්තා. ඒ වගේම දැන් මං ගත්තේ මීට්ස් බෝල්. හැබැයි මේකට ගොඩක්ම රස චිකන් දැම්මම චිකන් පොඩි කෑලි වලට කපලා බැදලා දැම්මම තමයි ඇත්තටම මේක රස. ඉතින් හොස්ටල් එකේ ඉන්න කෙනෙක්ට ඒක හොයාගන්න අමාරු හින්දා චිකන් නැතුව මීට්ස් බෝල් හරි සොසේජස් හරි දාන්න පුළුවන්. ඒ දෙකම නැති වුණත් කමන්නේ. බිත්තරයක් දාලා මේක කන්න පුළුවන්. ඒ වගේම වෙජිටේරියන් කෙනෙක් නම් මේ කිසිම දෙයක් දාන්න ඕනේ නැහැ. එළවලු ටික විතරක් තෙම්පරාදු කරලා දාගත්තම හොඳටම ඇති. හරිම රසයි. ඉතින් ඔය ටික ඔය විදිහට බැදෙන අතරතුර අපි කලින් තඹගත්ත නූඩල් එකට අපිට රාමෙන් පැකට් එකෙන් හම්බෙන පැකට්ස් තුනක් තියෙනවානේ. ඒ ඔයිල් පැකට් එකයි අනිත් පවුඩර් පැකට් දෙකයි දාලා හොඳට මේක මික්ස් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට හදනකොට මම නූඩල් එක තඹ ගන්න පාවිච්චි කරපු වතුර වලින් ඔක්කොම අයින් කරගත්තේ නැහැ. ඉතින් ඒකේ කොටසක් තියාගෙන ඒකටම තමයි මම මේ පැකට්ස් ටික මේ විදිහට එකතු කරගන්නේ. මොකද මං හරි ආසයි නූඩල්ස් කන්නයි බොන්නයි. ඉතින් ඔයාත් නූඩල්ස් ලවර් කෙනෙක් නම් මේ විදිහට කන්න ආස කෙනෙක් නම් මේක අනිවාර්යෙන්ම හදලා බලන්න. මේක හරිම රසයි ළමයි.
ඉතින් අද හදන්නේ කොත්තුමි රාමෙන් එකේ චීස් රස එක. ඉතින් මේක ෆ්ලේවර්ස් කීපයක්ම තියෙනවා. ගොඩාක් සරකන්න නැති කෙනෙක් නම් මේක ඇත්තටම ඔයාලට ගැලපෙනවා. මොකද මාත් ගොඩාක් සරකන්න නැති කෙනෙක්. ඒ හින්දා මට ඇත්තටම මේක සෙට්. ඒ හින්දා ඔයත් මේක try කරලා බලනවා. සරවලට ගොඩාක් ආස නැති කෙනෙක් නම් මේක ඔයාලට කන්න පුළුවන් වෙයි. ඔන්න ළමයි දැන් තමයි හොඳම කොටස. අපි මේක මේ විදිහට මික්ස් කරගත්තට පස්සේ අපි කලින් ටෙම්පරාදු කරගත්ත ටෙම්පරාදුව මේක උඩට මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ කරන්නේ අපි මේක මේ විදිහට දාගෙන අපෝ මේක මික්ස් කරලා කලින් බැදගෙන තියාගත්ත මික්ස් බෝල් එක මේක උඩට මේ විදිහට දාගන්න එක. ඊට පස්සේ නැවතත් මේ විදිහට හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි කපාගත්ත ලුණු කොළ ටික මේක උඩින් දාගන්න ඕනේ. මොකද මම නම් ටිකක් අම්බුවෙන් කන්න ආසයි. ඒ හින්දා මම ගොඩාක් fry කරන්නේ නැහැ. මේ ලුණු කොළත් අම්බුවෙන්ම දාලා මේකේ රසෙට මේක තැම්බෙන්න තමයි මම මේක දාලා කවලම් කරගන්නේ. ඉතින් ඔයා එහෙම කන්න කැමති නැති කෙනෙක් නම් අර ටෙම්පරාදුවටම දාන්න පුළුවන්. නැත්නම් ඉතින් ලුණු කොළ නොදාන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔන්න ඉතින් රාමෙන් එක හදලා ඉවරයි. දැන් කන්න තමයි තියෙන්නේ. ඉතින් ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්න.